සුබ දවසක් යාළුවනේ. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ගෙනල්ලා තියෙන්නේ කොහොමද ෆෝන් එකෙන් ලේසියෙන්ම වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. වැඩි කතා නැතුව එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store app එක open කරගන්න. ඒකල මේකේ search bar එකේ search කරගන්න VN video editor කියලා. මෙන්න මේ එන app එක ඔයාලා download කරලා install කරගන්න. මම දැන් මේක download කරලා තියෙන නිසා මම දැන් මෙතනින් open දෙනවා. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි load වෙන්නේ. ඔයාලා මේක මුලින්ම open කරනකොට permission වගේක් allow කරගන්න ඒවා allow කරගන්න. දැන් මෙතනින් ඔයාලා new project කියන එකට යන්න. මෙතනින් new project දුන්නාට පස්සේ මේ වගේ එකක් එනවා. එතන video base කියලා තියෙනවා, music base කියලා තියෙනවා. දැන් මම video එකක් edit කරගන්න යන හින්දා video base කියන එක දීලා save දෙනවා. ඊට පස්සේ මේ වගේ permission allow කරගන්න එනවා. ඊට පස්සේ කෙලින්ම ඔයාලා gallery එකට තමයි යන්නේ. එතනින් ඔයාලා කැමති වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්න. මම මේ වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලා අරන් එන්නේ. මේක ඇත්තම කිව්වොත් ගොඩක් ලේසි free edit කරන්න පුළුවන් application එකක්. දැන් මම කියලා දෙන්නම් මේකෙන් සාමාන්‍යයෙන් වීඩියෝ එකක් එඩිට් කරගන්න විදිය. දැන් ඔයාලට මේක උඩ ටච් කරලා ඔයාලට මේකේ අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරගන්න ඕන නම් මේ මෙතන යට කතුරක් වගේ තියෙන අයිකන් එක ක්ලික් කරගන්න. අන්න ඒක ක්ලික් කරාට පස්සේ මේ වගේ ඔයාලට අනවශ්‍ය කොටස් කැපෙනවා. ඊට පස්සේ ඔයාලට මේක අයින් කරගන්න ඕන නම් මෙන්න මෙතනින් delete මේක සිලෙක්ට් කරලා මෙතන delete කියන එක දෙන්නත් පුළුවන්. යටත් delete කියලා තියෙනවා. ඒ දෙකෙන් එකක් දෙන්න ඔයාලා. දැන් අර විදිහට ඒ කොටස නැති වුණා. මම ඔයාලට කියලා දෙන්නම් මේකට මියුසික් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඒකට මෙතන තියෙන අයිකන් එක ක්ලික් කරගන්න. මම දැන් ඒක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඕනනම් ඔයාලට මේ වීඩියෝ එකක් විතරක් ඇඩ් කරලා වෙනම වොයිස් රෙකෝඩ් කරන්නත් පුළුවන්. එතනින් voice effect තියෙනවා. නැත්නම් ඔයාලට gallery තියෙන music එකක් ගන්නත් පුළුවන්. මම දැන් gallery තියෙන music එකක් අරන් පෙන්නන්නම් ඔයාලට. මම මේ music කියන එකට යනවා. මේ මෙතනින් ඔයාලට පෙන්නනවා මේකේ තියෙන ඒවා. මම දැන් මෙතනින් my music කියන එකට යනවා. මෙතනින් ඊට පස්සේ ඔයාලගේ device එකේ තියෙන music පෙන්නනවා. ඔයාලා ඒකෙන් එකක් select කරගන්න. මම දැන් මේ මෙතන තියෙන එකක් select කරගන්නවා. මෙතනින් ඔයාලට මේ මියුසික් එකේ සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේක මෙහෙම තියලා හරි දෙනවා. දැන් ඔයාලට පේනවා මේ විදිහට ඔයාලගේ මියුසික් එක ඇඩ් වුණා. ඔයාලට දැන් මේකේ අනවශ්‍ය තැන් තියෙනවා නම් ඒකත් මේ විදිහට ඔයාලට ඕන තැනට ඇදලා යටින් ස්ප්ලිට් කියලා තියෙන එක දීලා කට් කරගන්න පුළුවන්. ඒකල ඔයාලට ඒ අනවශ්‍ය කොටස ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ තමයි එන්නේ. ඔයාලට තව පුළුවන් මේකට ටෙක්ස්ට් ඇඩ් කරගන්න. ඒකට මෙතන ක්ලික් කරගන්න ඕනේ මේ අයිකන් එක. මම ඒක ක්ලික් කරලා ටෙක්ස්ට් කියන එක දෙනවා. මෙතනින් ඔයාලට පේනවා ඔයාලට ගොඩක් ස්ටයිල් දීලා තියෙනවා. දැන් ඔයාලා මෙතනින් මේ add a title bit for body text කියන එක select කරගන්න. මම දැන් ඒක select කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට මෙතන කැමති එකක් type කරගන්න පුළුවන්. මම දැන් මෙතන VN video කියලා type කරගන්න. මම එහෙම type කරගත්ත ඔයාලට මේක පෙන්නන්න ඕන හින්දා දැන් ඔයාලට මේ විදිහට මේක add වෙනවා. පේනවා ඇති. මේක මේ විදිහට ඔයාලට වීඩියෝ එකේ ඕන තරමක් ඇදලා දාගන්න පුළුවන්. දැන් මේක චුට්ටක් ප්ලේ කරලා පෙන්නන්න. දැක්කද VN video editor කියන එක ඇඩ් වුණා.
ඔයාලට තව ඉමේජස් එහෙම ඇඩ් කරගන්න ඕන නම් මේ මෙතනින් පුළුවන් ඒවා ඇඩ් කරගන්න. මම දැන් ඒවා ඇඩ් කරන්න යන්නේ නැහැ. ඔයාලට තව පුළුවන් මේ වීඩියෝ එකේ ස්පීඩ් එක වෙනස් කරගන්න ඕන නම් මේ යටින් තියෙන මෙතන මේ මීටරයක් වගේ තියෙන අයිකන් එක ක්ලික් කරගන්න පුළුවන්. ඒක ක්ලික් කරගෙන මේ මෙතනින් ඔයාලට පුළුවන් කස්ටම් කියන එක දීලා ඔයාලට කැමති විදිහට මේකේ වීඩියෝ එකේ ස්පීඩ් එක වෙනස් කරගන්න. තව ඔයාලට මේකට ෆිල්ටර්ස් ඇඩ් කරගන්න ඕන නම් මේ මෙතන ෆිල්ටර්ස් කියලා එකක් තියෙනවා. එතනින් ගිහින් ඔයාලට ෆිල්ටර්ස් ඇඩ් කරගන්න පුළුවන්. මේකේ ගොඩක් ෆිල්ටර්ස් ෆ්‍රී තියෙන්නේ. මේ ඔක්කොම ෆ්‍රී. ඔයාලට කැමති ෆිල්ටර් එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙතෙන්ද. මේකේ තව ඔප්ෂන් ගොඩාක් තියෙනවා. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන මේවා try කරලා බලන්න. ඔක්කොම ඔයාලට හොඳට වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන් හැකියාව මේ ඇප්ලිකේෂන් එකේ තියෙනවා. මේකේ ගොඩක්ම වාසිය තියෙන්නේ මේකේ ගොඩක් ෆ්‍රී හම්බෙන නිසා. දැන් CapCut එකේ ගොඩක් buy කරන්න ඕන හින්දා මේ වීඩියෝ එක හොඳට වීඩියෝ එඩිටර් එක හොඳටම හොඳයි. ඔයාලට ෆ්‍රී යූස් කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.